නමෝ බුද්ධාය. අප තථාගත බුදු පියාණන් වහන්සේ පාල්ලිය මහා වනයේ නිසංසල වැඩ සිටි ඒ පින්වර අතීතය වනකොට අදටත් ඒ අසෙහි ජීවමානව විඳින්නට පුළුවන් පින්දුම අනුරාධපුර පළුගස්වැව තිබලව ගම්මානයේ ආශ්‍රිතව ඝන වනාන්තරයේ මැද සැඟව තිබෙනවා. පින්වත්නි, ඒ තමයි සිරිපාර්වතීය වනසෙනසුන. මේ සේනාසනය අවට ඝන කැලෑවි අලි ඇතුළු සවස් වෙනකොට සේනාසනය අවට සැරිසරනවා. මේ ගම්මානයේ ඉන්න මිනිසුන්ගේ එකම ප්‍රාර්ථනාවයි තියෙන්නේ. ඒ තමයි ඉදිවෙමින් පවතින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වන සුගන්ධ කුටියේ වැඩ අවසන් කිරීම. ඝන වනාන්තරයෙන් එන්නා වූ සිසිලස මැද මේ පුණ්‍ය භූමිය සංසුන්ව භාවනා යෝගීව වැඩවසන සංඝ රත්නයට මහත් වූ ආශිර්වාදයක්. ඔබ මේ දකින්නේ දැනට මේ ස්ථානයේ තිබෙන ධාතු මන්දිරයයි. අප තථාගත බුදුරජාණන් වහන්සේට සුවසේ වැඩ සිටීමට ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර පූජෝපහාර දැක්වීමට මේ පින්බිමේ අලුතෙන් සුගන්ධ කුටිය නිර්මාණය වෙමින් පවතිනවා. මේ ඔබ දකින්නේ මේ නිර්මාණය වෙමින් පවතින සුගන්ධ කුටි විහාරය. මේ මන්දිරයේ ඉදිරි වැඩ කටයුතු සම්පූර්ණ කර ගැනීමට තවමත් අපිට පින්වත් ඔබේ ආධාර උපකාර අවශ්‍ය වී තිබෙනවා. සංසාරගත පිනක් පුරවා ගන්නට අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ උදෙසා කෙරෙන මේ මහා පූජෝපහාරයට ඔබේ පුංචිම දායකත්වය ලබා දෙන්න. අඩක් නිමවූ මේ සුගන්ධ කුටියේ පූජනීයත්වයට පත් කරන්නට සද්ධාවෙන් දෑත් දිගු කරන්න. තෙරුවන් සරණයි.